හෙලෝ ස්මෝල් බිස්නස් කරන ඔයාලා අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයාලට ගොඩාක් වැදගත් සහ වටින වීඩියෝ එකක් එක්ක. ඉතින් මන් දන්නවා ස්මෝල් බිස්නස් කරන ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හොඳ කුරියර් එකක් තෝරගන්නේ කොහොමද කියන එක. ඒ අය ඔයාගෙන් අය කරගන්න ඩෙලිවරි චාර්ජ් එක කොහොමද? ඩෙලිවරි වෙන්න කොච්චර දවස් යනවද? ඒ අයගේ සර්විස් එක කොහොමද? ඒ වගේම අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලාත් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මටත් මේ ගෙවුණු අවුරුදු 4-5 කාලය ඇතුළතම ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තිබ්බා. ඉතින් ඒ නිසා මම කුරියර් සර්විස් කීපයක් එක්කම ගනුදෙනු කරා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අද මම කුරියර් සර්විස් 4ක් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා පෝස්ට් ඔෆිස් එක, කුමියෝ කුරියර් සර්විස් එක, ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස්, සර්විස් ලංකා. ඉතින් මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. මම දන්නේ ඔයාලගේ එක්ස්පීරියන්ස් කොහොමද කියලා. එහෙනම් මම කියපු අදහස් වල වෙනසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. අපි හැමෝමත් එක්ක ඔයාලගේ අදහසුත් බෙදා ගන්න පුළුවන්. මම මුලින්ම කතා කරනවා ශ්‍රී ලංකා පෝස්ට් ඔෆිස් එක. කොච්චර කුරියර් සර්විස් තිබුණත් මට විශ්වාසයෙන්ම ගනුදෙනු කරන්න පුළුවන් උනේ SL පෝස්ට් ඔෆිස් එකත් එක්ක. මම හිතන්නේ මම අවුරුදු ගාණක්ම එක දිගට ගනුදෙනු කරේ එයාලත් එක්ක. මොකද කිව්වොත් කස්ටමර්ට ඩෙලිවරි චාර්ජ් එක සාධාරණයක් වෙන විදිහටත් අපිට ඊටම විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් එකම කුරියර් සර්විස් එකත් මම හිතනවා ශ්‍රී ලංකා පෝස්ට් ඔෆිස් කියලා. මෙයාලගේ එක ප්‍රශ්නයක් තමයි අපි පාසල් ගෙනihin තමයි බාර දෙන්න ඕනේ. ඒ වගේම පාර්සල් එක ඇතුලේ තියෙන දේවල් පෙන්වන්න. ඉතින් මේක කාලයක් යද්දී එයාලගේ තියෙනවා මොකද්ද කස්ටමර් විශ්වාසය තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ පාර්සල් එක එහෙ විදියටම බාර ගන්නවා. මගේ නම් ඉතින් මම අවුරුදු ගාණක් ගනුදෙනු කරපු නිසා මගේ පාර්සල් ආයේ ලෙහලා පෙන්වන්න උවමනාවක් තිබ්බේ නැහැ. මං ගිහිල්ලා පාර්සල් එක බාර දුන්නා. එතකොට මේගොල්ලෝගේ ඩෙලිවරි චාර්ජ් එක ගැන කතා කරොත් අපිට පුළුවන් ස්පීඩ් පෝස්ට් විදිහට පාර්සල් බාර දෙන්නත් කැෂ් ඔන් ඩෙලිවරි විදිහට පාර්සල් බාර දෙන්නත් පුළුවන්. ඉතින් ස්පීඩ් පෝස්ට් විදිහට දානවා කියන්නේ අපි පේමන්ට් එක කරලා, ඒ කියන්නේ කස්ටමර් සම්පූර්ණ පේමන්ට් එක කරලා තියෙන පාර්සල් තමයි ඒ විදිහට බාර දෙන්නේ. කැෂ් ඔන් ඩෙලිවරි කියන්නේ ඩෙලිවරි චාර්ජ් එකයි කස්ටමර්ගේ සම්පූර්ණ ගාණයි කස්ටමර්ගෙන් පේ කරලා ගන්න එක. අපිට මේකෙන් තියෙන ලොකුම වාසිය තමයි ඩෙලිවරි චාර්ජ් එක අඩුයි. ඉතින් ඒක කස්ටමර්ට ගොඩක් සාධාරණ විදිහට තමයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ ස්පීඩ් පෝස්ට් and cash on delivery යන දෙකේම ඩෙලිවරි චාර්ජ් පළාතත් එක්ක වෙනස් වෙනවා. පාර්සල් එකේ බරත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම පාර්සල් එකේ amount එකත් එක්ක වෙනස් වෙනවා. මේක නිසා අපිට හරියටම නිශ්චිත අගයක් දෙන්න බෑ. අල වශයෙන් තමයි මම මේ ගණන් කියන්නේ. ඔයාලගේ පෝස්ට් ඔෆිස් එකත් එක්ක එක කතා කරලා හරියටම රේට් එකක් ගන්න. ස්පීඩ් පෝස්ට් චාර්ජ් එක වෙන්නේ පළවෙනි ග්‍රෑම් 250ට වෙනකන් රුපියල් 200ක් විතරයි. පළවෙනි ග්‍රෑම් 250ත් 500ත් අතර දක්වා බරක් තියෙනවා නම් ඒ 200ට තව රුපියල් 50ක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ 250ක් වගේ ප්‍රයිස් එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ ග්‍රෑම් 500 ඉඳන් කිලෝ 1 වෙනකම් බාර තියෙනවා නම් අර 200ට 150ක් ඇඩ් වෙනවා. ඉන්ටර්නෙට් එකේ තිබෙනම් මෙන්න මේ විදිහට තමයි ඔයත් චුට්ටක් සර්ච් කරලා බලන්න. සාමාන්‍යයෙන් දල වශයෙන් ඔයාලට පුළුවන් ඔයා පොඩි පාර්සල් නම් යවන්න ස්පීඩ් පෝස්ට් වලට 250 350 වගේ රේට් එකක් කස්ටමර්ට කියන්න. එතකොට කැෂ් ඔන් ඩෙලිවරි වලට 350ක් 450ක් 300ක් වගේ රේට් එකක් කස්ටමර්ට කියන්න පුළුවන්. එතකොට ඩෙලිවරි ඩේස් ගත්තාම ස්පීඩ් පෝස්ට් කියන්නේ ඉක්මනට පාර්සල් එක ඩෙලිවරි වෙනවා. සාමාන්‍යයෙන් දවස් 2කින් වගේ පාර්සල් එක ඩෙලිවරි වෙනවා. උපරිම උනොත් දවස් 2ක් 3ක් වගේ යයි. කැෂ් ඔන් ඩෙලිවරි වල ඊට වඩා ඩෙලිවරි වෙන්න ටිකක් කල් යනවා. එතකොට ඩෙලිවරි ඩේස් 2ක් 3ක් 4ක් වගේ කියන්න පුළුවන් වාට කස්ටමර්ට. මම දන්නවා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි කැෂ් ඔන් ඩෙලිවරි වලට පේමන්ට් එක ගන්න කොහොමද කියලා. ඔයාලට බාර්කෝඩ් දාලා දෙනවා පාර්සල් එකේ. ඒත් එක්කම ඔයා පාර්සල් එක දාද්දි ඔයාලට රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එකේ බාර්කෝඩ් එක තියෙනවා. ඒ රිසිට් එක නැති කරන්නේ නැතුව අනිවාර්යෙන් ඔයා ළඟම තියාගන්න ඕනේ. ඊට පස්සේ දවස් 10කින් විතර ඔයාලා ආපහු පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනේ පේමන්ට් එක ගන්න. එතකොට අර රිසිට් එක අනිවාර්යෙන්ම අරගෙන යන්න. එතකොට ඔයගොල්ලෝ පේමන්ට් එක ආපහු දෙනවනේ. ඒ දෙද්දී කැෂ් ඔන් ඩෙලිවරි වල ඩෙලිවරි චාර්ජ් එකත් එක්කම තමයි ඔයාලට පේමන්ට් එක ලැබෙන්නේ. මතක තියාගන්න ඕන දෙයක් තමයි පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් ඩෙලිවරි කරනවා නම් හොඳට බබල් රැපින් වලින් රැප් කරලා තමයි පාර්සල් එක බාර දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඔන්න ඔය ටික තමයි ඔයාලට පෝස්ට් ඔෆිස් එකත් එක්ක ගනුදෙනු කරද්දී ප්‍රධාන වශයෙන්ම දැනගන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් ගැන. මම නම් කුරියර් මෑන් කෙනෙක්ගෙන් තමයි කන්ටැක්ට් කරගත්තේ. ඔයාලට පුළුවන්
prompt express head office contact number කියලා search කරන්න. එතකොට එන contact number එකෙන් ඔයාලගේ district එකට අදාළ contact number එක අරගෙන එයාලත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. එයාලට කිව්වහම parcel එකක් තියෙනවා ගෙනියන්න එන්න කියලා ඒගොල්ලෝ අනිවාර්යෙන් parcel එක අරගෙන යන්න එනවා. මේ prompt express එකේ තියෙන හොඳම දේ තමයි අද parcel එක බාර දුන්නාම හෙට වෙද්දි ලංකාවේ ඕනම තැනකට පහවදා වෙද්දි parcel එක delivery වෙලා ඉවරයි. ඇත්තටම මම නම් දාපු parcel ගොඩාක් ඒවා ඒ විදිහට delivery වෙනවා. Saturday Sunday වගේ දවස් සහ පොය days නැතුව සතිය දවස්වල ඕනම දවසක parcel එක බාර දුන්නත් පහවදා වෙද්දි delivery වෙනවා. මෙයාලගේ delivery charge යන කතා කරත් delivery වෙන්නේ 1 කිලෝග්‍රෑම් එකට වෙනකන් රුපියල් 500යි. ඊට පස්සේ ඇඩ් වෙන හැම කිලෝග්‍රෑම් එකකටම රුපියල් 140 ගාණ එකතු වෙනවා. ඒ වුණාට මේක North and East areas වලට වෙනස් වෙනවා. ඒ කියන්නේ Jaffna, Trinco වගේ areas වලට පළවෙනි කිලෝග්‍රෑම් එකට වෙනකන් delivery charge එක රුපියල් 530යි. පස්සේ එකතු වෙන හැම කිලෝග්‍රෑම් එකකටම රුපියල් 150 ගාණ ඇඩ් වෙනවා. මේගොල්ලන්ගේ COD නැහැ, cash on delivery කරන්නේ නැහැ. මේගොල්ලන්ට ඔයාලා parcel එක බාර දෙද්දී delivery charge එක ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් customer ට පුළුවන් parcel එක බාර ගද්දී delivery charge එක විතරක් payment එක කරලා බාර ගන්න. parcel එකේ payment එක customer ගෙන් ඔයාට ගන්න වෙනවා. මම නම් දැකපු speedම courier service එක තමයි prompt express කියන්නේ. parcel එකේ damage එක ගොඩාක් අඩුයි. flower bouquets වගේ කරන අයට flower bouquet එක box එකකට දාලා එයාලට පැක් කරලා දුන්නොත් කිසිම ඩැමේජ් එකක් නැතුව යවා ගන්න පුළුවන් හොඳ courier service එකක්. ඊළඟට මම කතා කරන්නේ Kumiyo courier service එක. ගොඩක් අය අතර ප්‍රසිද්ධයි මේ courier service එක. අතර මේගොල්ලන්ගේ system එකක් තියෙනවා. මම දැකපු හොඳ ගනුදෙනු කරන්න පුළුවන් හොඳ විශ්වාසවන්ත courier service එකක්. මේ system එක නිසා parcel එකේ සම්පූර්ණ වගකීම ඔයාගේ අතට ගන්න පුළුවන්. parcel එකේ name, address, district මේ හැමදේම ඔයාට add කරන්න පුළුවන්. ඒ වගේම ඔයා cash on delivery parcel යවනවා නම් ඒකේ cash on delivery balance එකත් සම්පූර්ණ ඔයාට add කරන්න පුළුවන්. ඉතින් මේ නිසා හොර වැඩ වෙන එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ සමහර වෙලාවට ගොඩක් හොර වැඩ වෙනවා. මම ඊළඟට කියන්නම් මට ඒ වගේ වෙච්ච bad experience එකක්. ඉතින් ඒ වගේ අවදානම ගොඩාක් අඩුයි මේ විදිහට system එක තියෙන නිසා. මෙයාලගේ delivery charge එක සාමාන්‍ය ගාණක් යන්නේ පළවෙනි කිලෝ එකට වෙනකන් රුපියල් 400යි ඊළඟට ඇඩ් වෙන කිලෝ එකට රුපියල් 80 ගාණ එකතු වෙනවා. මම දැන් කියන්නම් මෙයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේගොල්ලන්ගේ නම් ටිකක් ලොකු සිස්ටම් එකක් තියෙනවා. මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරද්දී මෙයාලගේ account එකක් හදාගන්න තැනේ ඉඳන් ලොකු වැඩ කොටසක් තියෙනවා. ඔයාට පුළුවන් kumbiyodelivery.lk කියලා search කරන්න. ඊට පස්සේ එන head office එකේ contact number එක contact කරගෙන එයාලගේ මේ උපදෙස් ටික ගන්න පුළුවන්. මම කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලට account එකක් හදාගන්න තැනේ ඉඳන් ඒගොල්ලෝ උපදෙස් දෙනවා account එක හදාගන්න කොහොමද කියලා. ඒගොල්ලෝ account එක active කරලා දෙනවා. මම chocolate වගේ දේවල් delivery කරපු නිසා මට ඒගොල්ලෝ email එකක් එව්වා. ඒ email එකට මම reply mail එකක් දාන්න සිද්ධ වුණා. ඔයාලා delivery කරන බඩුත් එක්ක සමහර විට ඔයාලට reply mail එකක් දාන්න සිද්ධ වෙයි. ඒක ඒගොල්ලෝ ඔයාලා contact කරගන්න කෙනා ඔයාට කියලා දෙනවා. ඊට පස්සේ ඔයාට barcode ටිකක් සහ way bill ටිකක් එනවා. ඒගොල්ලෝගෙන් courier service එකකින් ඔයාගේ ගෙදරට මේ ටික ගෙනල්ලා දෙනවා. ඒක fill කරලා ඔයාගේ parcel එකේ අලවන්න ඕන විදිහත් ඒගොල්ලෝ කියලා දෙනවා. මම දැකපු මට නම් සිද්ධ වෙච්ච ලොකුම අවාසිය තමයි මේගොල්ලොත් එක්ක සම්බන්ධ වෙද්දී අඩි 1.5ට වඩා ලොකු පාර්සල් මෙයාලගෙන් ඩිලිවරි කරන්න හරි අමාරුයි. මොකද එහෙම ඩිලිවරි කරනවා නම් courier charge එක 2500ක් විතර වෙනවා. 2500 ඉඳන් තමයි වැඩි වෙන්නේ. අපේ පාර්සල් එක මම දැන් gift box නේ යවන්නේ. මම යවන gift box එකේ එක පැත්තක් හරි අඩි 1.5ට වඩා වැඩි වුණොත් ඒ පාර්සල් එකට 2500ක් විතර ඩිලිවරි ඇඩ් වෙනවා. අඩි 1.5ට වඩා වැඩි පාර්සල් ඩිලිවරි කරනවා නම් ඔයාලට එයාලගේ වෙනම account එකක් තියෙනවා. ඒකෙන් හදාගන්න පුළුවන්. ඔයා හදාගන්න normal account එකෙන් අඩි 1.5ට වඩා වැඩි පාර්සල් යවන්න එපා. එහෙම යවුවොත් ඒක ඩිලිවරි වෙන්නේ නැහැ, හෝල්ඩ් කරගන්නවා. ඒ වගේම මෙයාලගේ තියෙන තව chance එකක් මම කියන්නම්. ඔයාලා ඉන්න district එකේම ඒ අවට ප්‍රදේශවලට පළවෙනි කිලෝ එකට වෙනකම් පාර්සල් එකට රුපියල් 300යි ඇඩ් වෙන්නේ. ඒ වගේ ඔයාලා ඉන්න district එකට ආසන්න ප්‍රදේශවලට පළවෙනි කිලෝ එකට වෙනකම් රුපියල් 350ක් විතරයි ඇඩ් වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි කුඹිය කුරියෙක් ගැන දැනගන්න තියෙන ප්‍රධානම කාරණා ටික. ඊළඟට මම කියන්න හදන්නේ මං ගනුදෙනු කරපු නරකම කුරිය සර්විස් එකක්.
මුලින්ම නෝනේ මම මෙයාලගේ ගනුදෙනු කරේ මේ බිස්නස් එක පටන් ගත්ත මුල්ම දවස්වල වගේ. ඒ කියන්නේ දැන් අවුරුදු 3-4කට කලින් වගේ. ඉතින් දැන් ඒගොල්ලෝ වෙනස් වෙලාද අප්ඩේට් වෙලාද කියලා මන් දන්නේ නැහැ. මොකද මං එතනින් පස්සේ ඒ ගැන හොයලා බැලුවෙත් නැහැ. මම මේ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මේ වගේ ඕනම කුරියර් සර්විස් එකක් එක ගනුදෙනු කරද්දී මේ වගේ ගැටලු ඔයාලටත් ඇති වෙන්න පුළුවන්. අපි හිතන්නේවත් නැති පැතිවලින් අපිට ගොඩාක් පාඩු වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් සැලකිල්ලෙන් ඉන්න ඕන නිසා තමයි මම මේ ගැන ඔයාලත් එක්ක බෙදාගන්නේ. එයාලගේ කුරියර් charge එක ගොඩක් අඩුයි. ඒ කාලේ හැටියට රුපියල් 350ක් වගේ තිබුණ නිසා තමයි මම මේ කුරියර් සර්විස් එක සිලෙක්ට් කරගත්තේ. මම කියන්නම් මොකක්ද ඒ කුරියර් සර්විස් එක කියලාත්. මෙහෙමයි මම යාලට පාර්සල් එක බාර දෙනවා COD පාර්සල් එකක් විදිහට. ඒ කාලේ මම මුලින්ම ජුවලරි අයිටම්ස් තමයි කරේ. එතකොට ඉතින් සමහර වෙලාවට එක ජුවලරි අයිටම් එකක් දෙකක් එහෙම සෙල් වෙනවා. ඉතින් බ්‍රේස්ලට් එකක් ඇන්ක්ලට් එකක් වගේ සෙල් වුණාම රුපියල් 200ක් 250ක් වගේ තමයි ඇන්ක්ලට් එකේ ප්‍රයිස් එක. නමුත් කුරියර් charge එක රුපියල් 350ක් වගේ වෙනවා. එහෙම බැලුවහම කුරියර් charge එක වැඩි අයිටම් එකේ ගානට වඩා. ඉතින් මම ඒ වගේ පොඩි පාර්සල් තමයි මම මුලින්ම බිස්නස් කරේ. ඉතින් එහෙම තියෙද්දි නොත් මම පාර්සල් එක ඒගොල්ලන්ට COD විදිහට බාර දුන්නාම ඒ කුරියර් මෑන් ඉන්නවනේ පාර්සල් එක ගෙනියන කුරියර් මෑන් ඩිලිවරි මෑන් එයා පාර්සල් එක දැන් මම COD කියලා තමයි ගහලා යවන්නේ. එයා කරන්නේ COD කියන පාර්සල් එක කස්ටමර්ගෙන් COD charge එක පේ කරගන්නවා. පේ කරගෙන පාර්සල් එක paid පාර්සල් එකක් විදියට තමයි බ්‍රාන්ච් එකට දෙන්නේ. ඩිපොසිට් කරපු එකක් කියලා තමයි එයා බ්‍රාන්ච් එකට කියන්නේ. ඒ වුණාට මම යවුවේ COD පාර්සල් එකක් විදියට. අපිට කෙලින්ම කන්ටැක්ට් එක තියෙන්නේ බ්‍රාන්ච් එකත් එක්ක නෙමෙයි ඩිලිවරි මෑන් එක්ක. ඉතින් එයා කරන්නේ අර COD පාර්සල් වල COD බැලන්ස් එක එයා අරගන්නවා. අරගෙන පේ කරපු පාර්සල් එකක් මේක paid පාර්සල් එකක් කියලා බ්‍රාන්ච් එකට දැනුම් දෙනවා. ඉතින් අර වගේ පොඩි ගානකුත් එයා ඉතින් එතකොට හිතන්නකෝ 500 600ක් වගේනේ. ඒ වගේ ගානක් තමයි එයා ගන්නෙ. ඉතින් එතකොට මට අයිටම් එකේ ගානක් නැහැ. COD ගානක් මගෙන් කැපෙනවා. අනිත් පාර්සල් වලින් COD බැලන්ස් එක කැපෙනවා. මේක මම ඇත්තටම හිතුවේ නැහැ. ඒක නිසා මම මේ විදිහට ගනුදෙනු කරගෙන ගිහින් තිබුණා. ටික කාලයක් ගනුදෙනු කරගෙන යද්දි මම මොකක් හරි එක පාර්සල් එකක් ওই විදිහට චෙක් කරන්න යද්දි තමයි මට තේරුනේ මේක මේ මම බ්‍රාන්ච් එකට කතා කරලා එහෙම අහද්දින් තේරුනේ මගේ පාර්සල් එක paid පාර්සල් එකක් විදිහට තමයි ගිහින් තියෙන්නේ. ඉතින් අවසානට බලද්දි මම කලින් මේ විදිහට ලියාගෙන තිබ්බා පාර්සල් එකේ මම මුලින් ඒවා ලියාගෙන තිබුණා. ඒ නම් ඇඩ්‍රස් ඒ වගේම යාපු දින ඒ ටික මුලින් මම සටහන් කරගෙන තිබ්බා. ඒක හින්දා මට හොඳම chance එක තමයි ඒක. ඉතින් මම මේ විදිහට චෙක් කරලා බලද්දි මේ මිනිස්සයා මගේ පාර්සල් 10කට වැඩියෙන් ඒ විදිහට කරලා තියෙනවා. මම බ්‍රාන්ච් එකටත් කතා කරා. ඉතින් ඒ විදිහට කතා කරලා මම බැලන්ස් එකක් ගත්ත බ්‍රාන්ච් එකෙන්. ඒ වුණාට සමහර බැලන්ස් මට ගන්නවත් බැරි වෙලා තියෙනවා අදට. අන්න ඒ වගේ හොර වැඩ තමයි. ඉතින් ඇත්තට මේක හොර වැඩක්. ඒ කාලේ හැටියට මට ඒක ලොකු පාඩුවක්. මොකද ඉතින් මං යවන පාර්සල් එකේ අයිටම් එකේ ගානක් නෑ මට. අයිටම් එකක් නැහැ. අවසානට ඩිලිවරි charge එකත් මගෙන්ම කපාගෙන තියෙනවා. පොඩි පොඩි පාර්සල්නේ. ඇත්තටම හරිම අසාධාරණයි ඒක. ඉතින් අර ඒක ලොකුවට නොදැනෙන්න ඕන නිසා වෙන්නේ නැති ආ පොඩි පොඩි පාර්සල් වලින් මේ විදිහට කපා ගන්න. පොඩි පොඩි ගණන් මුලින්ම කපා ගන්න. හිතන්නකෝ රුපියල් 5000 ගානක 2000 ගානක පාර්සල් එකකින් අඩු වුණොත් සෙලර්ට දැනෙනවා වැඩිනේ. ඉතින් එතකොට අර 600 ගණන් 500 ගණන් එහෙම කපා ගත්තාම ඒක පොඩි ගානක් නිසා ඒක දැනෙනවා අඩුයි කියලා හිතන්නේ නැති. ඒ වුණාට මගේ 1000 ගණන් පවා ඒ විදිහට කපාගෙන තිබුණා. මොකද ඒක මම හොයලා බැලුවේ නැහනේ. ඒක නිසා එයා ඒක දිගින් දිගටම කරගෙන ගිහිල්ලා. පස්සේ බලද්දින් තමයි වැඩේ තේරුනේ. ඉතින් එතනින් පස්සේ මම එයාලත් එක්ක ගනුදෙනු කරේ නැහැ. බ්‍රාන්ච් එකේ අයගෙන් ඉල්ලුවට සමහර වෙලාවට ඉතින් ඒ දුන්න පොඩි ගාණක් දුන්නා මට. ඒ වුණාට තවමත් ලැබෙන්න තියෙන ගාණකුත් තියෙනවා. ඉතින් ඒවක් ගැන ආයෙ මම පන්නන්න ගියේ නෑ. මම ගොඩක් කතා බහ කරලා ඒකත් ඉල්ලගත්තේ. එයාලගේ තව නරකම දෙයක් තමයි පාර්සල් අපි බාර දුන්නාට පස්සේ ගොඩක් කුරියර් සර්විස් වල දවස් 10කින් හරි සති 2කින් හරි අපිට පේමන්ට් එක බැංකුවට දානවා. මේගොල්ලන්ට එහෙම නෙමෙයි. කතා කරලා සති දෙකක් නෙමෙයි මාසයක් ගිහිල්ලා හරි අපි කෝල් කරලා තමයි යාළගෙන් පේමන්ට් එක අපිට දා ගන්න ඕනේ.
එහෙමනේ මේ එයාලගේ හරියට වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒගොල්ලෝ පේමන්ට් එක අපිට දාන්න ඕනේ. මේක අපි කතා කර හැම වෙලේම පේමන්ට් එක ඉල්ලන්න බෑනේ. ඒ වගේ හොඳ වැඩපිළිවෙලක් තියෙන courier service එකක් සිලෙක්ට් කරගන්න ඔයාලා තේරුම් ගන්න ඕනේ. මේ courier service එක තමයි සර්විස් ලංකා කියලා. දැන් නම් මම දන්නේ නැහැ එයාලගේ අප්ඩේට් වෙලාද එහෙම කියලා. ඒ වුණාට ඉතින් ඇත්තම කතාව තමයි මම ගනුදෙනු කරන කාලේ ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි මට තිබුණේ. ඔයාලා courier service එකක් සිලෙක්ට් කරගද්දී අනිවාර්යයෙන්ම ওই දේවල් ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයා යවන පාර්සල් එකේ පොඩි නෝට් එකක්. යවපු දිනේ, කස්ටමර්ගේ නම, ඇඩ්‍රස්, දිස්ත්‍රික් ඔය සෙට් එකම ඒ වගේම බැලන්ස් එක ලියලා තියාගන්න. අපි කුම්බියෝ එක්ක ගනුදෙනු කරද්දී නම් ගොඩක් වෙලාවට එයාලගේ අපිට අර දෙන වේබිල් එකේ තව කොලයක් අපිට අපි ළඟ තියාගන්න දෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. එතකොට අපිට ආය අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. එකක් අපි ළඟ තියාගන්න පුළුවන්. අනිත් එක තමයි පාර්සල් එකේ අලවන්නේ. මං හිතනවා බිස්නස් එකක් කරන් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. එහෙනම් අපි ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් වෙන්න වගේම මේ වගේ තවත් වීඩියෝස් බලා ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා කරන බිස්නස් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං ගිහින් එන්න.